තෙරුවන් සරණයි. සියලු දේ අනිත්‍ය බව දේශනා කර බුදුරජාණන් වහන්සේ පංච න්‍යාම ධර්මයන් වලට අනුව සිදුවෙන දේවල් හැමදේම සිදුවෙන අතරතුරේ අපිට ලස්සනට ගලා ගිය දැදුරුවේ කොමලිය ඊ타ත්ම භයානක බීසුණු බවක් පෙන්නලා විනාශයක සලකුණු සටහන් කරමින් දින දෙකකින් නැවත යන්න ගියා. ඒ දින දෙකේදී සිදු විශාල පාඩුව අපරිමිතයි. මේ දෙමට පිටියේ ගම්මානෙම ගෙවල් සියල්ලම යට කරමින් ඒ හිටපු හැමදෙනාගේම ඇඳිවත පමණක් ඉතිරි කරමින් සියල්ල නැති කළ දැදුරුවය නිවනාරණ පන්සලේද අපි සූදානම් කළ අටවිසි බුද්ධ පූජා බෝධි පූජා පින්කම සඳහා සූදානම් කළ සියලු දේ අටපිරිකරයන් 56ක් ඒ කියන්නේ අපි මේ විහාරස්ථානයේ දියුණු කරන්න වෙනත් කිසිම තැනකින් ආධාර නොලබන ස්ථානයක් නිසා දායකයින්ගෙන් මුදල් ලබා ගන්න එක ආධාර පින්කමක් විදිහට තමයි කරන්න සූදානම් කළේ. එක අටපිරිකරක් රුපියල් 2000 ගානේ ආධාර වශයෙන් දීලා අටපිරිකර 56ක් පූජා කරන්න සලස්සලා එයින් ලැබෙන ආදායමින් මේ අභිනවයෙන් ඉදිකරන විහාරය සහ සංඝාවාසය සඳහා වැය කරන්නට තමයි සැලසුම් කරලා තිබුණේ. ඒකම ළමයින්ට බෙදා දෙමින් දහම් පාසලේ ළමයින්ගේ දක්ෂතාවන් වනුවට ලබාගත් සහතික ප්‍රදානෝත්සවයේ දවසේ බෙදා දෙන්නට ත්‍යාගි දෙන්නට සූදානම් කරපු සියල්ලක්ම වතුරේ ගියා. ඔබට පේන විදිහට. හැබැයි මගේ දායකයෝ හැමදෙනාම ඇවිල්ලා මේවා සුද්ධ පවිත්‍ර කරලා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන්ට ඊට වඩා වෙනත් යමක් කරන්න නැහැ. නමුත් මෙහි පිළිසකර කරන්න රුපියල් ලක්ෂ 2ක් විතර යනවා. මේ තීන්ත ගන්න පොටි අදින්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔබට පේන්නේ ඒ දෙදුරුවේ අරන්ගේ ළමයින්ගේ ත්‍යාග සඳහා ගෙන පොත් ඒවා නැවත පාවිච්චි කරන්න නොහැකි තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ තියෙන අටපිරිකර 56ක් සල්ලි දීලා තමයි අපි ගෙනාවේ. අපිට එකතු වෙච්ච තිබුණේ. අපි මේ ඔක්කොම අතරතුරේ මගේ තියෙන මුදල් වලින් අල්ල ලුණු මේ මොප් කරන්න අවශ්‍ය කරන ගෙවල් සෝදන්න අවශ්‍ය කරන දේවල් වතුර නම් මට කීප දිනක් ලබා දුන්නා. ඒ සියල්ලම මිනිසුන්ට බෙදා දුන්නා. මිනිසුන්ට හයියක් වුණා. අපිට පුළුවන් නම් මේ පිළිසකර කරන්න ලක්ෂ 30ක් විතර ගියපු නැති වෙච්ච අපිට ලක්ෂ 2ක් හොයාගන්න රුපියල් 100කින් හරි ඔබට ආධාරයක් දානයක් දෙන්න හැකි නම් මේ පහත සඳහන් අපගේ ගිණුම් අංකයට රුපියල් 100ක් හරි කමන්නේ ඔබ සිතේ සතුටින් ධානයක් ලෙස ලබා දෙන්න. ඒ දාණය මෙලොව පරලොව දෙලොව සැප පිණිස හේතු වේ.